මෙට්‍රෝ බස් ව්‍යාපෘතිය ආරම්භ කරන්නෙම ඇත්තටම සාමාන්‍ය මගී ජනතාව ඉලක්ක කරගෙන නෙමෙයි මේක ඉලක්කගත මගී ජනතාව වෙන්නේ අපි දන්නවා ඇත්තටම කොළඹ නගරය ගත්තොත් උදෑසන අපි අර ප්‍රවාහනදී කියන පීක් අවර්ස් කියලා උදෑසන කාර්යාල පටන් ගන්න අවස්ථාව සහ කාර්යාලය අවසන් වෙන අවස්ථාව මේ පීක් අවර්ස් වල ගත්තොත් ඇත්තටම කොළඹට වාහනයක් කුමන හෝ වාහනයක් ළඟා වෙනවා කියන්නේ අති දුෂ්කර කාර්යයක් සමහර වෙලාවට පැයට කිලෝමීටර් 2ක 3ක වේගයෙන් තමයි ධාවනය. ඉතින් අතර මේක ලොකු අපරාධයක්. ඉන්ධන සඳහා වැය වෙන ප්‍රමාණය ස්පෙයා පාර්ට්ස් කියනවා මේ රටේ සල්ලි මේවා. ඉතින් මේක වළක්ව ගන්න එකම දේ මේ කොළඹ නගරයට ඇදෙන පෞද්ගලික වාහන ප්‍රමාණය අඩු කර ගන්න ඕනේ කියන එක තමයි අතරම වෙන්න ඕන දේ. ඒ වෙනුවෙන් තමයි මේ මෙට්‍රෝ බස් ව්‍යාපෘතිය ආරම්භ වෙන්නේ. ඒ කියන්නේ මෝටර් සයිකලයකින්, ත්‍රිවිල් රථයකින් නැත්නම් පෞද්ගලික වාහනයකින් කොළඹ කාර්යාලයකට හෝ සේවා ස්ථානයකට එන එහෙම නැත්නම් සේවාවක් ලබා ගන්න යන පිරිස ඔය වාහනයකින් එන්නේ නැතුව මේ පොදුමගේ ප්‍රවාහනේ භාවිතා කරමින් කොළඹට ගෙන්වා ගැනීම තමයි මේකේ අරමුණ වෙන්නේ. එතකොට මේකේ අවස්ථාව තියෙනවා සාමාන්‍ය බස් රථය කියන මගීටවත් ගොඩ වෙන්න. ගොඩ වෙලා මේ බස් රථයේ සේවාව ලබා ගන්න. නමුත් ඉලක්කගත පිරිස වෙන්නේ අර මම කිව්වා වගේ පෞද්ගලික වාහනයකින් කොළඹට එන පිරිස නංවා ගැනීම තමයි මේකේ ඉලක්කය වෙන්නේ. ඒක නිසා මේ අපේ සාමාන්‍ය මගී සේවාවේ යෙදෙන බස් රථවලට මේකෙන් හානියක් වෙන්නේ නැහැ කියන එක තමයි අපි අධිකාරිය විදිහට අත්‍තරම දකින්නේ. අනිත් කාරණේ මම හිතන්නේ හැමතිස්සෙම අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ දැන් මේ ප්‍රවාහන ශේෂ්ත්‍රය තුල මගියට අවස්ථාවන් ලබා දෙන්න ඕන තමන්ට සේවාව තෝරගන්න. එතකොට මගියා තමයි සම්පූර්ණ අයිතිය තියෙන්නේ. ඔහු තමයි තෝරාගත යුත්තේ මම ගමන් කරන්න තෝරාගන්න සේවාව සුඛෝපභෝගී සේවාවක්ද නැත්නම් සාමාන්‍ය සේවාවක්ද කියන එක. ඒක මම කලින් කිව්වා වගේ දැන් අපි දන්නවා සිල්ලර කඩවල් ටික වැහුනේ නෑනේ මේ සුපර් මාකට් වලට කියලා. එතකොට සුපර් මාකට් එකක් තියෙනවා සිල්ලර කඩේට යන්න පුළුවන් ආර්ථික තත්ත්වයක් තියෙන කියලා සිල්ලර කඩේට යනවා. සුපර් මාකට් එකට යන්න පුළුවන් සුපර් මාකට් එකට යනවා. ඒ වගේ මේ බස් සේවාවක් දැම්මහම යම් කිසි මොකද මේ මෙට්‍රෝ බස් එකේදී සාමාන්‍ය සේවාව වගේ දෙගුණයක් ගාස්තුවක් අය කරනවා. ඒතකොට යම් කිසි ආර්ථික හැකියාවක් තියෙන අර වගේ විශේෂිත වූ සේවා ස්ථාන වලට යන පිරිසක් මේකට සේවාව ලබා ගනී. එහෙම නැති අය සාමාන්‍ය මගේ සේවාව භාවිතා කරයි. නමුත් ඒ සේවාවන් දෙක ලබා දීම රජයේ සහ අධිකාරිය විදිහට අපිට වගකීමක්. එකපාරටම වෙන එකක් නැහැ. ඕනම ව්‍යාපෘතියක් මේක නියම ව්‍යාපෘතියක් ආරම්භ කරාම යම්කිසි කාලයක් ගත වෙයි. ඒ කාලය ගත වීමත් එක්ක අපි ඇත්තටම බලාපොරොත්තු වෙනවා විශාල වශයෙන් මේක ප්‍රවර්ධනය වෙයි කියලා. මොකද දැනටත් මේක ආරම්භ කරන්න ඉස්සෙල්ලම සමාජයේ තුල විශාල හොඳ මේ ප්‍රවණතාවයක් හොඳ ආකල්පයක් ගොඩනැගෙමින් පවතිනවා මේ මෙට්‍රෝ බස් අවශ්‍යයි කියන එක ලංකාවට. බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන ප්‍රඥප්තිය යටතේ බස්නාහිර පළාතේ පොදු ප්‍රවාහනයේ යෙදෙන මේ ඕනෑම බස් රථයක් අපෙන් බලපත්‍රයක් ලබාගත යුතු ලංගම හැර ඒ අනුව දැනටත් අපි මෙට්‍රෝ බස් සමාගමත් එක්ක සාකච්ඡා කරලා තියෙනවා. උන් අපෙන් ඉල්ලීමක් කරලා තියෙනවා උන්ට බලපත්‍ර ලබා දෙන්න කියලා. ඒ අනුව අවශ්‍ය කටයුතු මේක මේ වෙනකොට සිදු කරමින් පවතිනවා. ඒ අනුව ඉදිරියේදී මෙට්‍රෝ බස් සමාගමට බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය බලපත්‍රයක් ලබා දීමට කටයුතු කරනවා. ඔව් ඒක මම හිතන්නේ ඊයේ පෙරේදත් බස් හිමි සංගමයක් ඇවිල්ලා මාත් එක්ක සාකච්ඡාවක් කරා. එතෙන්දිත් ඔය ගැටලුව මගෙන් විමසුවා. අපි මේ සම්බන්ධයෙන් මෙට්‍රෝ බස් සමාගමත් එක්ක සාකච්ඡා කරලා තියෙන්නේ. උන් එකගතාවයකට ඇවිත් තියෙනවා. මේ බස් රථ ටික යොදවලා යම්කිසි මට්ටමකට මේක වැඩි දියුණු වුණාට පස්සේ බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ බලපත්‍රලාභී දාවකයින්ටත් මෙට්‍රෝ බස් සමාගයේ පිරිවිතරයන්ට අනුකූලව බස් රථයක් මෙට්‍රෝ බස් සමාගම හා සම්බන්ධ වෙලා මේ ප්‍රවාහන සේවාව යොදවන්න අවස්ථාව ලබා දෙන්න පුළුවන් කියන එක. දැනටමත් ඉල්ලීමක් කරලා තියෙනවා. උන්ටත් පුළුවන් මේක මේ ලීසින් පහසුකමක් පොඩ්ඩක් ලබා දෙන්න. ලබා දුන්නොත් එහෙම රජයේ මැදිහත් වෙලා මේ බස් සේවාවට බස් රථය යොදවන්න කැමැත්තෙන් ඉන්නවා දැනටත් අපේ බස් රථ දාවකයින්. ඒතර මෙහෙම ලොකු දැන් ඔය 600ම බස්නාහිර පළාතට නෙමෙයි ගොඩක් මං හිතන්නේ මන් දන්න විදිහට අන්තර් පළාත් වල තමයි ගොඩක් යද වෙන්නේ. ගේන්නේ සුඛෝපභෝගී බස් සාමාන්‍ය බස් රථ නෙමෙයි. ඒක නිසා මේ බස්නාහිර පළාතේ ධාවනය වෙන සාමාන්‍ය බස් රථ සේවාවලට මේ ගැටලුවක් වෙන්නේම නැහැ. අපි කොන්දේසි 38ක් යටතේ තමයි පෞද්ගලික බස් රථ යකට බලපත්‍රයක් ලබා දෙන්නේ. කොන්දේසි වල සියල්ලම සඳහන් වෙන කොහොමද ධාවනය වෙන්න ඕනේ කියන එක. ඉතින් මම ඇත්තටම පෞද්ගලික බස් රථ හිමියන්ට කියන්නේ මේක ගැටලුවක් කරගන්න එපා. මේකේ තරංගයක් තියෙනවා. මෙට්‍රෝ එකත් එක්ක. හැබැයි තරංගේ තියෙන්නේ පාරේ නෙමෙයි, සේවාවේ. දැන් ඇත්තටම මගේ ජනතාව බලාපොරොත්තු වෙන්නේ ගුණාත්මක බස් රථයකට වඩා ගුණාත්මක සේවාවක්. එතකොට මෙට්‍රෝ එකත් එක්ක තරංගේ තියෙන්නේ බස් රථය සම්බන්ධයෙන් වලට වඩා පෞද්ගලික බස් රථවල මේ ලබා දෙන සේවාව ගුණාත්මක සේවාවක් ලබා දෙන්න පුළුවන් නම් ඕන්ට කිසි ගැටලුවක් වෙන්නේ නැහැ. මගින් අඩු ඊදමකට සාමාන්‍ය බස් රථයේ ගමන් කරන්න පෙළඹෙයි. හැබැයි අන්න එතෙන්දී ලොකු වගකීමක් තියෙනවා බස් රථ හිමියන්ට සහ සේවක මණ්ඩලයට ජනතාව බලාපොරොත්තු වෙන නැත්නම් මගින් බලාපොරොත්තු වෙන ගුණාත්මක සේවාව ලබා දෙන්න.